ආයුෂ බොහෝ වේවා නිරෝගී සුව ලැබේවා මේ ඔබ දකින්නේ කුඹුක් ශාකයක්. කුඹුක් පුතු තම්බා පානය කිරීමෙන් හෘද රෝග වලට ගුණදායක මෙන්ම මාංශ පේශී ශක්තිමත් කිරීමට ගුණදායක බව මෙන්ම මුත්‍රා දැවිල්ලට දියවැඩියාවට සිරුරේ විෂයත් නම් එය නැති කිරීමට ගුණදායක බවක් පැරණි පොතපතේ සඳහන් වේ. අස්ථි බිඳීම් වලදී කුඹුක් පොතු වියලා කුඩු කර එලකිරි සමග මිශ්‍ර කර පානයෙන් ඉක්මනින් සුවය ලැබෙන බවක් සඳහන් වේ. සමහි රෝගී තත්ත්වයන්ට කුෂ්ඨ රෝග වලට පොතු තම්බා පානය ගුණදායක බව මෙන්ම එම ජලයෙන් සේදීම ගුණදායක බවක් සඳහන් වේ. අක්මාවෙහි රෝගී තත්ත්වයන්ට පොතු තම්බා පානය ගුණදායක බවක් සඳහන් වේ. අක්මාව ඉදිමි ඇතනම් දින කිහිපයකින් සුව වෙන බවක් සඳහන් වේ. වකුගඩු ඉදිමීම් රෝගී තත්ත්වයන්ට කුඹුක් පොතු ගොරක කැබිලි කිහිපයක් ඉරිවේරිය ස්වල්පයක් තම්බා පානය කිරීමෙන් වකුගඩු ඉදිමීම සුව වෙන බවක් පැරණි පොතපතේ සඳහන් වේ. හෘද රෝග වලට ලොව බොහෝ රටවල් කුඹුක් ශාකය ප්‍රයෝජනයට ගනී. ආස්මී නිෂ්පාදනයට කුඹුක් පොතු කොට ඇමරිකා යුෂ ගනී. ඔබට කතා කළ මම පාරම්පරික හෙළ වෛද්‍ය එන්.කේ. අබේවර්ධන. වීඩියෝ හොඳයි සිතේ නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, තව කෙනෙකුට නැරඹීම සඳහා ෂෙයා කරන්න.